A word from the word within මම සහෝදරියා ශාන්ති. හොඳයි, අද දවසෙත් අපි කෙටි බයිබල් පාඩයක් ඔස්සේ ස්වාමින් වහන්සේගේ වචන විමසන්න යනවා. ඒ අනුව විරෝධතා මැද්දේ වූ විශ්වාසවන්ත භාවය. යාකෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයට අනුව වචනය අසන්නන් පමණක් නොවි එය ක්‍රියාවට නංවන්නන් වන්න. ප්‍රේමවන්තේනි, අපි අද දවසේ බලන්නා වූ මෙම වචනය තුළ දෙවියන් වහන්සේගේ වචන අපි අසන පුද්ගලයෙක් පමණක් නොවි නිතරම එය ක්‍රියාවට නංවන පුද්ගලයෙක් හැටියට පරිවර්තනය විය යුතුයි. මේ පරිවර්තනයේ මිනිසෙක් තුළ කෙසේ සිදුවෙනවද කියනවනම් අසන වචනය ක්‍රියාවට නංවන්න අපගේ හදවත තුළ, අපගේ මනස තුළ, අපගේ ආත්මය තුළ කීකරු භාවය ඇතිවිය යුතුයි. මේ කීකරුකම දෙවියන් වහන්සේ කොයිතරම් වැදගත්ද කියලා බයිබලයේ සඳහන් වෙනවා. පූජාවට වඩා කීකරු භාවය උතුම් කොට උන්වහන්සේ සලකන දෙවි කෙනෙක් බව බයිබල් වැකි තුළ අපි දකින්නා වූ සත්‍යතාවය. ඉතින් කීකරුකම සෝදිසියට ලක්වන්නේ අපිට මුහුණ පාන්න වෙන ලොකු ප්‍රශ්න හමුවේ හෝ දුක් පීඩා ගැටලු හමුවේ නෙමෙයි, කුඩා පීඩාවන් උපද්‍රව තුලදී පවා අපිට කීකරුකම සෝදිසියට ලක්වීමට භාජනය වෙනවා. ඉතින් ප්‍රේමවන්තේනි, මිනිසෙක් අකීකරුකමට විවුර්ත වුණාම ඒ මිනිසයා තුල මහා කැරැල්ලක් ලෙසට ඒක ආරම්භ වෙන්නේ නැහැ. එය ඊටාම කුඩා ප්‍රමාදයක්, එහෙම නැත්නම් පිළිගත හැකි ආකාරයට පෙනෙන තර්කයක්, එහෙම නැත්නම් සාධාරණීකරණය කිරීම පිණිස නිදහසට කරුණු දැක්වීම, මේ වගේ පුංචි දේවල් කරනකොටගෙන තමයි මේ දේ එළියට පේන්න ගන්නේ. නමුත් දෙවියන් වහන්සේට කීකරු වීමට තීරණය කරන්නේ කෙනෙක් අපිට හැඟෙන ආකාරයට නෙවෙයි. ඒ වගේම අපිට තියෙන පහසුකම් අනුවත් නෙවෙයි. යමෙක් දෙවියන් වහන්සේට කීකරු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපගේ කැමැත්තේ ස්ථීරභාවය අනුවයි. ඉතින් අපි උන්වහන්සේට කීකරු වෙන්න කැමති නම්, අපි උන්වහන්සේට කීකරු වීම තුළ ස්ථීරයි නම්, අපි දෙවියන් වහන්සේට කීකරු මිනිසෙක් හැටියට පෙනෙනවා. ඒ වගේම අද සමාජයේ බොහෝ දෙනෙක් මේ ප්‍රමාදය, එහෙම නැත්නම් මේ අපි පරක්කු වෙලා වැඩ කරන එක ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. මන්ද මේ ප්‍රමාදය කියන එක අද සමාජයට අනුව සාමාන්‍යකරණය වෙලා තියෙනවා. ඒ වගේම යමක් කල් දැමීම, එහෙම නැත්නම් අදාළ කාරණේ ඉටු කරන්නේ නැතුව ඉතා පාසුවෙන් ඒක සැලකීමට සහ පිළිගැනීමට අපේ සමාජය පුරුදු වෙලා තියෙනවා. ඒ දෙවියන් වහන්සේගේ කෝණය හමුවේ උන්වහන්සේ සංස්කෘතිය අනුව නෙමේ, අපගේ විශ්වාසවන්තකම අනුව තමයි යමක් අප තුළ කරන්නේ. එම නිසා අපි අද දවසේ තීරණයක් ගත යුතුයි දේවදරුනි. මට හැඟෙන ආකාරය අනුව නෙමේ, අන් අය ඉඩ දෙන දේ මතත් නෙමේ, දෙවියන් වහන්සේ ඉදිරියේ මා කළ යුතු දේ දන්නා බැවින් මා කටයුතු කළ යුත්තේ ඒ මතයි. ඒ වගේම ඉදිරියට යාමක් මගේ ජීවිතය තුළ, මගේ පවුල තුළ, සභාව තුළ වෙන්න අවශ්‍ය නම් මම දෙවියන් වහන්සේ ඉදිරියේ බාරගත් කාරණය සම්පූර්ණ කරන්න ඕන කියන තීරණය අපි ගත යුතුයි. ඒකට හේතුව කීකරුකම සැබෑවක්, ඒක සත්‍ය වශයෙන්ම අප තුළ කීකරුභාවය තියෙනවා කියලා ඔප්පු වෙන්නේ අපිට තියෙන පහසුව මත නෙමෙයි. අපිට තියෙනා විරෝධතා සහ බාධා මැද්දේ තමයි අපි දෙවියන් වහන්සේ ඉදිරියේ කීකරුද නැද්ද, උන්වහන්සේත් එක්ක ඒ ගිවිසුම, කීකරුකමේ ගිවිසුම තුල අපි යනවද නැද්ද, වචනයට කීකරුද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ වගේම අපගේ ජීවිත නිවැරදිව ආත්මයකින් අපිට මතක් කර දෙන, ධෛර්යමත් කරන මිනිසුන් දෙවියන් වහන්සේ අපිව කීකරුකමට භාජනය කරන්න, ඒකට හුරු කරවන්න භාවිතා කරනවා.
ඒක ඇත්තටම දෙවියන් වහන්සේගෙන් ලැබෙන කරුණාවක්. ඉතින් දේවදරුවනි, ඒ තුල අපි උන්වහන්සේ ඉදිරියේ ස්ථීරව ඉන්නවා වගේම අපි උන්වහන්සේගෙන් උපකාර ලැබීමට පුරුදු වෙනවා. ඉතින් අපිට මේදී තියෙන ප්‍රධාන ප්‍රායෝගික අභියෝගයක් නම් කුඩා දෙයක් වේවා විශාල දෙයක් වේවා ඒක කුමනාකාර බාධකයක් වුණත් කිසිම වෙලාවක ප්‍රමාදයට ඉඩ දෙන්න එපා. සම්මුතියට එහෙම නැත්නම් අපි අඩුවෙන් ක්‍රියා කිරීමට කිසිම වෙලාවක ඉඩ දෙන්න එපා. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදි දේ කිරීමට තීරණයක් ගන්න අවශ්‍යයි. ඉතින් ප්‍රේමවන්තනි, ඔබගේ කැමැත්ත දෙවියන් වහන්සේගේ කැමැත්ත සමග නිතරම එකක කරගෙන ඒ අවසානයේ දක්වා ඉටු කරන්න. ඒ වගේම අවසානයේ වැදගත් වන්නේ අපි ආරම්භ කළ කාර්ය දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ තැබූ කාර්ය අවසානයේ දක්වා විශ්වාසවන්තව සම්පූර්ණ කළාද නැද්ද කියන එකයි. ඉතින් සිතන්න. ඔබට සුබ දවසක්. ජේසු පිහිටයි.